නලු නිලියෝ සහ එක කාන්තා දේශපාලකයෙක් ප්‍රධාන මාධ්‍ය ඉස්සරහා රටට දුන්න ආතල්. නිලන්ති කොට්ටහච්චි එක වැඩසටහනකදී අනුෂ්කගේ කොණ්ඩෙට ඇය පොඩි විහිළුවක් කරා. ඉතින් මේක දැකලා මිනිස්සු කිව්වේ ඒ කාලේ කොට්ටච්චි අනිත් අයට විහිළු කරාට දැන් ඇය රටට විහිළුවක් වෙලා කියලා. ලස්සනයි කොණ්ඩේම කොහොමද නඩත්තු කරගෙන ඉන්නේ? යූටර්න් එකක් ගහන්න බැරිද? කොණ්ඩේ පිටිපස්ස පොඩ්ඩක් බලා ගන්න. මේකෙන්ද? යූටර්න් කියන්නේ මම කරගන්නම් බාගෙට නේ. හරි. අංශක 90ක් කොන්න හැරුණා. ඔය වගේ කුරුල්ලෙකුත් මම දැක්කා මේ ඩිස්කවරි channel එකේ පේනවා. දේශානි නෙහාරා මෑගේ නර්තනය දැකලා මිනිස්සු කිව්වා මීට වඩා හොඳයි ඇඳුම් නැතුව නැටුවනම් කියලා. ශිහානික හඳවල ඇය ඉදිරිපත් කරපු නර්තනයක් නිසා මිනිස්සු ඇයව විවේචනය කරා. මිනිස්සු කිව්වේ ඇයට හොඳට නටන්න පුළුවන් වුණාට ඇය ඕන කමින්ම නිරුවත මාකට් කරලා අවධානය ගන්න හදනවා කියලා. යුරේෂා රවිහාරි එක සාකච්ඡාවක ඇය ඇඟවැහෙන්න ඇඳුම් අඳින්න නැති නිලියන්ටයි ගායිකාවන්ටයි සැර ප්‍රකාශයක් කරලා තිබුණා. මේකට ගොඩක් කට්ටිය හොඳ කියා තිබුණා. නමුත් සමහර කට්ටිය ඇයට දොස් කියලා තිබුණා. ඔවුන් කියන්නේ ඇය අනාගත පරම්පරාවට ඊර්ෂ්‍යා කරනවා කියලා. ඒ කියන්නේ කකුලක් එළිය දැම්මා කියලා අපි දෙන්නට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට ඒක පෙන්නලා ගන්න දෙයක් නැහැ. අපිට තියෙන අපි කටහඬෙන් අපි ගායන ශිල්පිනියෝනේ. ඒකට අපිට මේ අපිට කකුලක් එළිය දාලා හරි මේ පපුව නිරාවරණය වෙන්න හරි එහෙම අඳින්න අවශ්‍යතාවයක් නැහැ. අපි අඳින්න ආස ක්‍රමයක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා හැදිච්ච විදිහ. ඒක ගොඩේකම නෙමෙයි. ඒක ගොඩේකම කියනවා නම් ඔව් අපි ගොඩේ. මියෝනා ඩිසිල්වා ඇය ඉදිරිපත් කරපු නර්තනයක් මිනිස්සු අතර දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මේක දැකලා මිනිස්සු කිව්වේ දැන් එන අලුත් නිලියන්ට ඇඟ පෙන්නන්න නැතුව මුකුත්ම කරන්න බෑ කියලා. මේදා ජයරත්න ඇයගේ නර්තනයක් මිනිස්සු දැඩි ලෙස විවේචනය කරා. මේක බලපු මිනිස්සු කිව්වේ වයසට ගැලපෙන නර්තනයන් කරන්න කියලා. ගීත්ම බණ්ඩාර එක වැඩසටහනකදී එතන හිටපු නිවේදකයා ඇයට බිකිනියක් අඳින්න කිව්වා. ඉතින් ඒකෙන් ඇය ලොකු අපහසුවකට ලක් වුණා. මේක බලපු මිනිස්සු කිව්වේ මේ වැඩසටහනෙන් ගීත්ම වහම ඉවත් වෙන්න ඕනි. ගීත්මව මේකේ දැඩි ලෙස අපහසුවට පත් කරනවා කියලා. ඒ වගේ දැන් බිකිනි එකක් ඇඳලා ඒ වගේ ෆුල් ඇක්ට් එකක් දාන්න හරිම ලිමිටඩ් සෙට් එකක් ගීත්මට එහෙම අමාරුයි. නේද? yes. ඇයි ගීත්මට බැරි? නෑ මම බෝලායිනේ මට ගැලපෙන්නේ නෑ. බෝලායිනේ මට ගැලපෙන්නේ. ඒ තඩි සුද්ධියෝ ඉන්නේ බා බිකිනි ඇඳලා ඕනද? අද ගීත්මකට පොන් වෙලා වගේ නේ යුරේනියාවට පස්සේ ගීත්ම පොඩක් නිකන් ඕන්නේ නෑ නිකන් අර නිකන් අපි නිකන් ඒ වගේ ඊළඟට ද යොට් එක ඔය වගේ සීන් එකකට කතරොත් ඔයා යනවාද?
නෑ අනේ. ඇයි ඒ? මම බෝලයිනේ. බෝලගේ උඹේ බෝලකම අපිට අදාළ නෑ වැඩේ කරලා තියල්ලා. මොකද බිකිනි අඳින්නේ කෙට්ටුමයි විතරක් නෙවෙයිනේ බ්‍රෝ. නෑ ඒක ඇඳහම ඒක ලස්සනට පේන්න ඕනේ. දැන් කවුද දන්නේ අපි මේව අපි දැකලා නෑනේ. ඊකාරි ගීත් බැලන්නම ලස්සනයි නේ. try කරලා නැද්ද? නෑ. අපි අලුත් සින්දුවක් කරමුකෝ. අපේ අලුත් එකට දාගමු. ඒක තමයි දැන් අපි ඒක පාරුවකින් පටන් ගමු.